ප්‍රීතිමත් උදෑසනක් යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබට ආශිර්වාද කරන්නෙමු. අපගේ බයිබලය පළවෙනි තෙසලෝනික පොත 5 වෙනි පරිච්ඡේදය 21 වෙනි පදය. සියල්ල සෝල්සි කර බලා යහපත් දේ තදින් අල්ලා ගනිල්ලා. මේ උදෑසන අපි දේව වචනයේ දෙසට අපේ මුළු අවධානය යොමු කරන වෙලාවේ මේ ස්ථානයේ සඳහන් කරනවා සියලු දේවල්ම සෝදිසි කරලා බලන්න කියලා. දැන් බයිබලයේ අපට උගන්වන වැදගත් කාර්යයක් තමයි අපිට මිනිස්සෙක් යමක් කියපු ගමන් ඒක විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ. ඒ මිනිස්සයා කියන දේ දෙවියන් වහන්සේගේ වචනයට එකගයිද? ඒ මිනිස්සයා කියන දේ දේව වචනේ තියෙනවද? අපි මේ කාරණා සෝදිසි කරලා බලන්න ඕන. මොකද ඒකට හේතුව අපිට පේනවා බයිබලයට පටහැනිව අද බයිබලේ නැති කාරණා විවිධ මනුෂ්‍යයන් විවිධ නිකායන් බොහෝ අයට උගන්වන්න පටන් අරගෙන තිබෙනවා. ඉතින් ඒ නිසා අපේ එකම විශ්වාසය මේ දේව වචනය තුල තිබෙන කාරණා පමණයි. මේ දේව වචනය නැති කිසි දෙයක් අපි විශ්වාස කරන්න යන්නෙත් නෑ. ඒ වගේම දේව වචනේ නැති කිසි දෙයක් අපි අනිත් මිනිස්සු සමග කතා කරන්න යන්නෙත් නෑ. මොකද දෙවියන් වහන්සේ අපට දීලා තිබෙන සම්පූර්ණ වචනය තමයි මේ බයිබලය කියලා කියන්නේ. ඒතර මිනිස්යාගේ ජීවිතයට අවශ්‍ය කරන සියලු දේ දෙවියන් වහන්සේ මේ දේව වචනය තුල අන්තර්ගත කරලා තිබෙනවා. අපි මේ පොළවේ ජීවත් වන කාලය තුල අපි කෙසේද මේ පොළවේ ජීවත් විය යුත්තේ? ඒ වගේම අපි මේ පොළවේ ජීවත් වන කාලය තුල කෙසේද අපි උන්වහන්සේ සමග පැවතිය යුත්තේ? ඒ වගේම අපේ මරණින් මතු ජීවිතය මොකක්ද? මේ සියලු කාරණා උන්වහන්සේගේ වචනේ පැහැදිලිව කියලා තිබෙනවා. එහෙමනම් දැන් අපිට කියනවා මේ හැම දෙයක්ම සෝදිසි කරලා බලලා යහපත් දේ ඔබ තදින් අල්ලගන්න. දැන් මේ කාලය තුල මේ තෙසලෝනික පොත ලියන කාලය තුල අපිට පේනවා මිනිස්යන්ට තිබුණා ශුද්ධාත්මයන් වහන්සේ පිළිබඳ විවිධ අදහස්. දැන් අදත් අපිට පේනවා සමාජයේ ශුද්ධාත්මයන් වහන්සේ පිළිබඳ බොහෝ අයට විවිධාකාර අදහස් තිබෙනවා. දැන් ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය, ශුද්ධාත්මයන් වහන්සේගේ බෞතිස්මය, ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය, ශුද්ධාත්මයන් වහන්සේගේ දීමනා, මේ කාරණා ගැන බොහෝ අය විවිධාකාර විදිහට තමයි ඒගොල්ලෝ තේරුම් අරගෙන තිබෙන්නේ. ඉතින් මෙතන කියනවා දෙවියන් වහන්සේගේ දේවල් මිනිස්යන්ට සුළු කරන්නත් එපා. ඒ වගේම කියනවා හැම දෙයක්ම සෝදිසි කරලා බලලා යහපත් දේවල් තදින් අල්ලගන්න. දැන් අපි දකිනවා මේ අපි ජීවත් වන කාලය තුල මේ පොළොවේ විවිධාකාර ඉගැන්වීම් ඇවිල්ලා තිබෙනවා බයිබලයට පටහැනි. දැන් දේව වචනේ අපිට උන්වහන්සේ පෙන්වලා දීලා තිබෙනවා අපි විසින් කළ යුතු දේවල්. ඒ වගේම දේව වචනය අපිට පෙන්වලා දීලා තිබෙනවා අප විසින් නොකළ යුතු දේවල්. දැන් අපිට පේනවා මේ කාලය තුල විවිධාකාර මනුෂ්‍යයන් මේ බයිබලයේ තියෙන කාරණා පැත්තකට දාලා තමන්ට ගැළපෙන තමන්ගේ මනසට උචිත මනුෂ්‍යයන්ට ජනප්‍රිය වෙන්න තිබෙන කාරණා ගැන ඒගොල්ලෝ කතා කරමින් සිටිනවා. දැන් ඒ කාලෙත් මේ වගේ සිදුවීම් වෙලා තිබෙනවා. ඒ වගේම අපිට පේනවා දැනුත් මේ දේවල් සිද්ධ වෙමින් පවතිනවා. දැන් මේ නිසා අපිට කියනවා හැම දෙයක්ම සෝදිසි කරලා බලන්න. මේක දෙවියන් වහන්සේගේ ආත්මෙන්ද? එහෙම නැත්නම් මේක මාංශයෙන්ද? එහෙම නැත්නම් මේක යක්ෂයාගෙන්ද? අපි දකිනවා සමහර දේවල් තිබෙනවා මිනිස්යන් තමන් කැමති විදිහට දේව වචනේ තියෙන කාරණා තමන්ට ගැළපෙන විදිහට උගන්වන්නට යනවා. ඒ වගේම අපිට පේනවා යක්ෂයා විවිධ විදිහට මිනිස්යන්ව නොමග යවන්නට යනවා. ඉතින් ඒ නිසා අපි මේ කාලය තුලදී අපේ ජීවිතේ වැදගත් වෙනවා දෙවියන් වහන්සේගේ වචනේ තිබෙන සත්‍යතාවයන් අවබෝධ කරගන්න. මේ නිසා හැම කිතුණුවෙක්ම දේව වචනේ පිළිබඳ මනා දැනුමක් ඇති කරගන්නට ඕන. ඔබ දේව වචනේ කියවන මිනිසෙක් වෙන්නට ඕන. ඔබ දේව වචනේ තියෙන කාරණා තුල ඔබ ගොඩ නැගින ජීවත් වෙන මිනිසෙක් වෙන්නට ඕන. අන්න එවිට ඔබව මුලා කරන්න අන් අයට බැරි වෙන්නට යනවා. මොකද ඔබ ඒ බයිබලයේ තිබෙන කාරණා දන්න නිසා. ඒතර දැන් අපි බයිබලයේ තියෙන කාරණා දන්නේ නැත්නම්, ඒ වගේම බයිබලයේ අපට උගන්වන සත්‍යතාවයන් ගැන අපට අවබෝධයක් නැත්නම් මොකක්ද වෙන්නට යන්නේ? අපිව ඕන කෙනෙකුට මුලා කරන්න පුළුවන්කම ලැබෙන්නට යනවා. දැන් මේ උදෑසන
අපි මොහොතක් අපේ ජීවිත ගැන කල්පනා කරලා බලමු. අපි දෙවියන් වහන්සේව දැනගත්ත මිනිස්සු හැටියට අපි මොන වගේ ආත්මික ජීවිතයක්ද ගත කරන්නේ? දෙවියන් වහන්සේව දැනගත්ත මිනිස්සෙක් හැටියට අපි යහපත් දේ තදින් අල්ලගෙන තිබෙනවද? එහෙම නැත්නම් අපි යහපත් දේ අතහැරලා අයහපත් දේ තුල අපි ගමන් කරන මිනිස්සුන්ද? දැන් මතක තියාගන්න, මිනිස්සුන්ගේ ජීවිතේ යහපත් දේට වඩා මිනිස්සු පෙළඹෙන්න යන්නේ අයහපත් දේටයි. ඒ නිසා අපි දෙවියන් වහන්සේව හඳුනගත්ත, දෙවියන් වහන්සේව දැනගත්ත මිනිසයන් හැටියට අපි හැම වෙලාවෙම දේව වචනය තුල ගොඩ නැගෙන්නට ඕන. දේව වචනයේ තිබෙන සත්‍යතාවය තුල අපි ඇවිදින මිනිසෙක් වෙන්නට ඕන. මොකද අපිට සියලු ආශිර්වාද උන්වහන්සේ පොරොන්දු වෙලා තිබෙන්නේ උන්වහන්සේගේ වචනය මත ගමන් කරන මිනිසෙක් වීම තුලින් පමණයි. මොකද දේව වචනේ අපිට හැම වෙලාවෙම කියනවා මේ වචනයට කිසි දෙයක් එකතු කරන්නත් එපා, මේ වචනයට කිසි දෙයක් අඩු කරන්නත් එපා කියලා. එහෙමනම් අපි සියලු කාරණාවලදී හැම දෙයක්ම සෝදිසි කරලා බලලා අපි යහපත් දේ විතරක් අපේ ජීවිතයට අපි ලබාගෙන යහපත් දේ විශ්වාස කරමින් දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුල අපි ජීවත් වෙන මනුෂ්‍යයන් වෙමු. මේ උදෑසන අපි මේ සිතුවිල්ල සමග උන්වහන්සේගේ දෑතට බාර වෙමු. ජීවමාන අතිශුද්ධ දෙවි පියාණනි, මේ වචනේ අසන හැම කෙනෙකුගේම ජීවිත අපි ඔබ වහන්සේට බාර කරනවා. ස්වාමිනී, අපේ ජීවිතේ අපට සියලු කාරණා සෝසි කරලා බලලා යහපත් දේ අපට තදින් අල්ලගෙන ඔබ වහන්සේ සමග අපට ඉදිරියට යන්න ඔබ වහන්සේගේ ශක්තිය ගෙන දුන මැනව. මේ උදෑසන මේ වචනේ අසන හැම කෙනෙකුගේම ජීවිත අපි ඔබ වහන්සේට බාර කරනවා. අද දවසේ ස්වාමිනී, අපි එක එක්කෙනාගේ ජීවිතයට අවශ්‍ය කරන සියලුම ප්‍රශ්න, සියලුම ලෙඩ රෝග, සියලුම අවශ්‍යතාවයන් අපි ඔබ වහන්සේගේ පාදපාමුල තබනවා. යමෙක් අසනීපෙන් ඉන්නවද? යේසුස් වහන්සේගේ නාමයෙන් සම්පූර්ණ සුවය අද දවසේ ලබන්න ඔබ වහන්සේ පිහිට වෙන්න ස්වාමිනී. අන්ධකාර යක්ෂ බලවේගවලට යටත් වෙලා ඉන්නවද? අද දවසේ නිදහස් වෙන්න ඔබ වහන්සේගේ බලය දෙන්න ස්වාමිනී. ආර්ථික ප්‍රශ්න වලට ස්වාමිනී මුහුණ දෙමින් එකෙන් ගොඩ එන්න බැරුව ඉන්නවද? යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ අය නිදහස් වන පිණිස අපි යාත්නා කරනවා ස්වාමිනී. අපේ ජීවිතේ විසඳ ගන්න බැරි හැම ප්‍රශ්නයකටම මේ උදෑසන විසඳුම් ලැබේවා කියලා අපි යාත්නා කරමින් අපි සියලු දෙනා ඔබට බාර වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.